welcome to Maths Teacher. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඔයාලට ගණිතය කියන විෂයට තියෙන බය නැති කරලා ඒකට ආසාවක් ඇති කරන්න පුළුවන් කියලා හිතනවා මේ channel එක හරහා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ Maths Teacher YouTube channel එක හරහා ඔයාලගේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළ පාඩම් පියවරෙන් පියවර සාකච්ඡා කරනවා. ඒ වගේම පසුගිය විභාග වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක තුලත් වීඩියෝ මාලාවකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය වෙල කරන්න ඉන්න 10 11 ශ්‍රේණි වල අංක මණ්ඩලලා බහුතරයක් හිතන් ඉන්න මේ ගණිතය කියන විෂය හරි අමාරුයි කියලා. ඇත්තටම එහෙම නෑ නංගි මල්ලි. මේක අමාරු විෂයක් නෙවෙයි. ඔයාලට ගණිතය කියන විෂයට හොඳ රිසල්ට් එකක් ගන්න ඕන නම් නංගි මල්ලි ඔයාලා මුලින්ම මේ විෂයට තියෙන බය නැති කරගන්න ඕන. ඒකට තියෙන එකම විසඳුම තමයි නිතර ගණන් හදන එක. ගණන් හදාගන්න බැරි වුණාම අපෝ මට මේක තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දාන්න එපා. වැරදි හරි ඒ ගණන් හදලා ඒ ගාන හදන ක්‍රමය කන්සෙප්ට් එක ඔළුවට දාගන්න. ඔයාලට ඒ දේ කරන්න පුළුවන් නම් ගණිතය කියන්නේ තවදුරටත් අමාරු විෂයක් නෙමෙයි. ගොඩක් නංගිලා මල්ලිලාට මේක වැදගත් වෙයි. සාමාන්‍යයෙන් channel එක කරන්නේ සිද්ධාන්ත ටික කියලා දෙනවා. ඊට පස්සේ ගණන් කීපයක් හදනවා. එතනින් ඉවරයිනේ. ඉතින් මං හිතුවා පොඩි වෙනසක් කරන්න. ඔයාලා මේ channel එක හරහා සිද්ධාන්ත සියල්ල ආවරණය කරනවා වගේම ඔයාලගේ පෙළ පොතේ අඩංගු සියලුම අභ්‍යාස මේකෙදි සාකච්ඡා කරනවා. මං හිතනවා ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක නිසා අද මං පාඩමක් කරන්නේ නැහැ. මේ වීඩියෝ එක කරේ channel එක ගැන ඔයාලට අඳුන්වලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. ගණන් හදද්දී උවමනා වෙන. හරිනම් මේක තමයි ට්‍රික් එක. පහේ ඉලක්කමින් ඉවර වෙන වර්ග සංඛ්‍යාවක අගය සෙවීම. 15 වර්ගය 25 වර්ගය ඊළඟට 35 වර්ගය මෙන්න මෙහෙම පහේ ඉලක්කයෙන් ඉවර වෙන වර්ග සංඛ්‍යාවල අගය සොයන්න තමයි හදන්නේ. මේක පොඩි ට්‍රික් එකක්. දැන් හිතන්න ඔයාලා 15 වර්ගය හොයන්න ගියොත් එහෙම මේ 15 මෙහෙම ලියාගෙන ගුණ කරලා උත්තරේ ගන්න ඕන 225යි කියලා. මේක ටිකක් කරදර. 225යි. ඔහොම හදන්න ඕන සාමාන්‍ය. මම කියලා දෙන්න ලේසියෙන් හදාගන්න විදියක්. ඒක කරන්නේ මෙන්න මේ 15 ගත්තා. ඒකේ පහ ඉලක්කම තියෙනවනේ. ඒක වෙනම ලියා ගන්නවා වර්ග කරලා. 25යි. ඔන්න පැත්තකින් ලියා ගත්තා. ඊළඟට එක ඉලක්කම තියෙනවා. ඒක ලියා ගන්න, ඒක ಗುಣ කරන්න ඊට පස්සේ තියෙන ඉලක්කම. ඒ කියන්නේ එකට පද තියෙන දෙකනේ. දෙක ඉලක්කමෙන් ಗುಣ කරලා අර ලියාගත්තු 25 ඉස්සරහින් දාන්න තියෙන. දෙවරක් එක 2යි. ඉතින් දෙක දානවා ඉස්සරහ. එතකොට 225යි. 15 වර්ගයේ කැල්කියුලේටර් එකේ ගහලා බලන්න උත්තරේ එනවා 225 කියලා. 25ත් මේ විදිහමයි. පහේ ඉලක්කම ගන්න, වර්ග කරන්න, ලියන්න 25යි කියලා. ඊළඟට යන්න දෙකේ ඉලක්කම ගාවට. දෙකේ ඉලක්කම පැත්තකින් පොඩියට ලියන්න මෙන්න මෙහෙම. එකයි. ඊට පස්සේ ඒකට පස්සේ තියෙන ඉලක්කම තියෙනවා. ඒ කියන්නේ 3. 3 ඉලක්කම ටිකක් ලියන්න. ලියලා මේ ඇත්තටම ලියන්න ඕනේ නැහැ. හිතින් හදන්න පුළුවන්. තාම පුරුදු වෙන්න නිසා පළවෙනි සැරේ නිසා පොතක හදන්න. එතකොට 2 3 6යි. ඒකට උත්තරේ 625යි. කැල්කියුලේටර් එකේ ගහලා බලන්න උත්තරේ එනවා 625යි කියලා 25 වර්ගය. ඊළඟට 35 වර්ගයත් මම හදලා පෙන්නන්නම්. ඒකෙදි පහේ වර්ගය ලියා ගන්න පැත්තකින් 25යි. ඒකත් අර විදිහමයි. කොහොමද? පහඩේ තියෙන 3නේ 3 ඉලක්කම ගත්තා. 3ට පස්සේ තියෙන ඉලක්කම ඉස්සරහින් ලියා ගන්න ඕන. 3ට පස්සේ තියෙන ඉලක්කම තමයි 4. එතකොට ඒ දෙක ගුණ කරලා අර ලියාගත්තු 25 ඉස්සරහින් දාන්න. 3 4 12යි. උත්තරේ එනවා 1225යි කියලා. කැල්කියුලේටර් එකේ ගහලා බලන්න මේ උත්තරේ තමයි එන්නේ. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් තව එකක්. ගන්න හිතන්න 65 වර්ගය. 65 වර්ගය හොයන්න ඕනේ. මේකෙදි කලින් කරපු විදිහම මෙන්න මේ පහ තියෙනවානේ. පහ වර්ග කරලා ලියා ගන්න. 25යි
ඊළඟට ගන්න 6 ඉලක්කම. 6 ඉලක්කම 6ට පස්සේ තියෙන ඉලක්කම ඊට පස්සේ ලියන්න. 6ට පස්සේ තියෙන මොකක්ද? 7 ඉලක්කමනේ. ඔන්න ලියුවා. ඒක 6 වරක් 7 කීයද? 6 වරක් 7 42යි. උත්තරේ එනවා 4225යි. කැල්කියුලේටර් එකේ 65 වර්ගය ගහලා බලුවොත් ඔය උත්තරයම ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා තේරුණා කියලා. ඔයාලට තේරුණා නම් මෙන්න මේක 85 වර්ගය. 85 වර්ගයේ මම කියලා දුන්න ක්‍රමයක තනියම හදන්න. හදලා ඔයාලා හරි උත්තරේ ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න උත්තරේ. මේක පටන් ගන්නක් විතරයි. ඔයාලා අමාරුයි කියලා හිතන් ඉන්න පාඩම් මම මේකෙදි ඉතා සරලව පැහැදිලි කරලා දෙනවා. ඉතින් අමතක කරන්න එපා. ඔයාලා වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ට දැනගන්න share කරන්න. එහෙනම් මැත්ස් ටීචර් සමග එකතු වෙන ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.